හායි යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට? ඔයාලා සතුටින් හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් යාළුවනේ මම අද දවසේ මේ වීඩියෝ දෙකක් එකතු කරලා තමයි මේ වීඩියෝ එක හැදුවේ. ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා අදත්. ඉතින් යාළුවනේ තාම මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් මේ වෙලාවේ මතක් කරනවා. මගේ සවුන්ඩ් එක නම් පොඩ්ඩක් අවුල් ඇති. ඉතින් ඇත්තටම යාළුවනේ මේ සෑහෙන්න මේ අසනීප තත්ත්වයෙන් තමයි මේ වෙලාවේ ඉන්නේ. මොකද මේ උඩ හැදිලා මිරිස්සාව හැදිලා සවුන්ඩ් එකත් මාරු වෙලා හරිම අමාරුයි. ඔයාලට මේ වෙනස තේරෙනවා ඇති. ඉතින් යාළුවනේ ඒක එහෙම වුණාට අද දවසේ මම ප්‍රධානවම මෙන්න මේ වැඩේ දවස් ගානක ඉඳලා ප්ලෑන් කරගෙන ඉඳියා. ඉතින් මම මේක උදේවරුේ රාත්‍රී කාලේ තමයි මේ කරන්න උනේ. දවසේ වැඩ වැඩි නිසා මේ මට වෙලාව වෙන් කරගන්න ගොඩාක් අමාරු වුණා. ඒ වුණාට මේ ගොඩාක් කාලෙක ඉඳලා කරන්න හිතා හිතපු දෙයක් තමයි අද මේ විදියට ලස්සනට පිළිවෙලට හදාගත්තේ. ඉතින් යාළුවනේ මේ අපේ මෙතු පහගනුවේ මේ ගොඩක් මේ චිත්‍ර ඇඳලා හිම මේ සෞතු වෙලා තිබුණේ. මොකද ෆෙස්ටිවල් වලින් ලියලා මේකෙත් ලියලා. ඉතින් මේ මට හිතුණා මේක ලස්සනට හදාගන්න ඕනේ කියලා. මොකද මම හැමදාම මේ මොන වැඩේ තිබුණත් අනිවාර්යයෙන්ම උදේට බුදු පාන පත්තු කරනවා. ඒ වගේම හැන්දෑවටත් පත්තු කරනවා. ඉතින් මම මේක හදාගන්න ඕනේ කියලා මේ ලස්සනට දවස් ගානක ඉඳලා හිතේ ප්ලෑන් එකක් තිබ්බා. ඉතින් ඔන්න අද දවසේ ලැබුණා මට. මම ගෙදර හොයාගන්න තිබ්බ දේවල් වලින් තමයි බහුතරයක් මේක ලස්සන කරගන්න පාවිච්චි කරේ. යාළුවනේ ඉස්සෙල්ලම මම මේ අර යට කොටසේ සුදු පාට ගෙදර තිබ්බ තීන්ත කලින් අර වෝල් පේන්ට් ගෙනාපුව තිබුණා. ඉතින් ඒ වයින් දෙපාරක් තුන් පාරක් වගේ මේ කෝඩ් 3ක් ගාගත්තා. මොකද අර තිබිච්ච මේවා මේ යවන්න පුළුවන්කමක් තිබෙන්නේ නැහැ ලොකුවට. වැලි කඩදාසියකින් චුට්ටක් හීනෙකට මේ අයින් කරගෙන ඊට පස්සේ කෝඩ් 3ක් විතර සුදු පාටින් මම ගාගත්තා. ඔන්න දැන් රාත්‍රී කාලේ ඉන්නේ මම මේ වීඩියෝ එක මේ කොටසේ. ඉතින් එද්දී ග්ලූ ගන් එකක් අරගෙන ආවා. ඔන්න යාළුවනේ දැන් තමයි හොඳම ටික තියෙන්නේ. ඉතින් මේ ග්ලූ ගන් එකක් ගෙනාවා. ඊට පස්සේ අර ගම් කූරක් ගෙනාවා. ඊළඟට මේ අරගෙන ආවා අර සුදු පාට දිලිසෙන ලණු ජාතියක් තියෙන්නේ. අන්න ඒකක් අරගෙන ආවා මම. ඊළඟට යාළුවනේ මම ඔයාලට විශේෂයෙන් කියන්න ඕන අර මේ එක මල් පොකුරක් තියෙනවා අර නිකන් මල් අත්තක් වගේ. ඔයාලට මම වීඩියෝ එකේ අන්තිමේදී බලා ගන්න පුළුවන් වේවි. ඒක හදාගත්තේ ටිෂු පේපර් වලින් තමයි මේ හදාගත්තේ. ඒක හරි ලස්සනට ආවා. ඊළඟට මේකට සවි කරන මේ වීඩියෝ එකේ අන්තිමට දැකීවි පොල් කටු වගේක් හයි කරනවා. ඒවා පේන්ට් කරගත්තේ මම තමයි. ඒව නම් මම ගිය අවුරුද්දේ හදාගත්තු වගේක් බිත්තියේ එල්ලලා තිබුණා. ඒ වයින් තමයි මම ගත්තේ. ඉතින් මම මගේ අතින්ම තමයි පොල් කටු සුද්ධ කරලා ෆැබ්‍රික් පේන්ට් වලින් පේන්ට් කරලා ඊට පස්සේ වර්නිෂ් වලින් මේ ලස්සන කරගෙන තියාගත්තේ ගෙදර සරසන්න. ඔන්න යාළුවනේ මම අරගෙන ආපු මේ දිලිසෙන ලන්න මෙන්න මේ විදිහට අර ග්ලූ ගන් එක පාවිච්චි කරලා අගලේ පරතරය මම පැන්සලකින් මාක් කරගත්තා. අගල ඒ කියන්නේ මේ අගලක පරතරයෙන් තමයි මේවා මේ ග්ලූ ගන් එක පාවිච්චි කරලා අලව ගත්තේ. මෙන්න මේ විදිහට මම මේකේ මේ අගලක පරතරයක් තියාගෙන මේ ග්ලූ ගන් එක පාවිච්චි කරලා ලස්සනට මේ ටික අලව ගත්තා. ඉතින් ඔහොම මාත් එක්ක වීඩියෝ එකේ අන්තිම වෙනකන් රැඳිලා ඉන්න. මේකේ අවසානය තමයි හරිම ලස්සන උනේ යාළුවනේ. මුලදී ඉතින් සෑහෙන මේ අපහසුතාවයක් වුණා මේක හදන්න ගිය වෙලේ. ඉතින් පොඩි එක්කෙනත් එක්කනේ වැඩ කරගන්න හරිම අමාරුයි. ඒ වගේම මේ ලෙඩක් හැදිච්ච වෙලාවට ඉතින් දාන්නවනේ සෑහෙන මේ අමාරු වැඩ ටික කරගන්න. ඒත් ඉතින් අමාරුවෙන් හරි කොහොම හරි කරගත්තා. අද පිටුගේ මේ තාත්තා කියන හස්බන්ඩ් ගෙදර හිටියෙත් නැහැ. යත් වැඩට ගිහිල්ලා. ඉතින් උදේ වරුවෙත් සෑහෙන යුද්ධයක් කරා. ඒ වගේම රාත්‍රී කාලේ තමයි මම මේක හිමීට ලස්සනට හදන්න පටන් ගත්තේ. ඔන්න ඔය විදිහට යාළුවනේ අර ග්ලූ ගන් එකේ අගලේ පරතරයකින් අර මේ ලණු ටික මම ලස්සනට
මේ අලව ගත්තා. ඉතින් යාළුවනේ මේ ග්ලූ ගන් එක පාවිච්චි කරපු එකේ මේ සෑහෙන වාසියක් තිබුණා. ඉතින් ඉක්මනට ඒක ඇලවුණා කිසි කරදරයක් නැතුව. ඔන්න ඊට පස්සේ මම මේ පොල් කඩු වටේත් ලස්සනට ග්ලූ ගන් එකෙන් අර එළියට ගොඩක් එන්නේ නැති වෙන්න ගාන්න ගම් ටික දාලා ඊට පස්සේ මේකට අලව ගත්තා. ඔන්න බලන්නකො යාළුවනේ දැන් කොච්චර ලස්සනයිද කියලා. ඉතින් යාළුවනේ ඊට පස්සේ මම මේ බුදු පහන තියෙන මේ පොඩි පිරිසියක් තියලා තියෙනවා යටින්. ඒකෙත් අපේ මෙතුගේ මේ පාවිච්චි කරන්න නැති පරණ මේ මුතුවට මාලයක් තිබුණා. ඒක පාවිච්චි කළා යාළුවනේ. මේ ඒකත් අර ග්ලූ ගන් එකෙන්ම අර පිරිසිය වටේට ලස්සනට අලව ගත්තා. මේක මෙතු දැකලා ඒක රණ්ඩුවයි යාළුවනේ. ඇත්තටම ඉතින් මේ අපිට වැන්නත් එක්ක මේ එයාගේ මාලේ ගත්ත කියලා ඒ උනාට අපි ඉතින් බොරු කියලා කොහොම හරි මේ ඒක මේ පරණ එකක් කියලා මේ බොරුවට කියලා මේ ෂේප් කරගෙන කොහොම හරි මේ ෂේප් කරගත්ත පඩි කෙනා. ඊට පස්සේ මම මේ විදිහට මේක අලව ගත්තා. බලන්නකෝ ඒකත් මාරම මේ ලස්සනක් තිබුණා. ඉතින් වීඩියෝ එකේ අන්තිම වෙනකන් අනිවාර්යෙන් රැඳිලා ඉන්නවා. ඔයාලටත් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ අනිවාර්යයෙන්ම ගෙදරක පහන පත්තු කරන තැන හරි ලස්සනට පිරිසිදුවට තියාගන්න ඕනේ. මොකද ඒකත් එක්ක එන ආශිර්වාදය අපිට කියලා නිම කරන්න බෑ. ඉතින් යාළුවනේ මේ බලන්නකෝ ඒ ටිකත් එකතු වුණාම මේ ඒකෙත් අමුතුම ලස්සනක් තියෙනවා. අද ගෙදර මේ යුද්ධයක් වගේ. ඉතින් මෙතු මේ කියන හැම එකම ඉල්ලනවා යාට මේ බලන්න කියලා. ඉතින් බොහොම අමාරුවෙන් තමයි අත් එක මේ වැඩ ටික ලස්සනට පිළිවෙලට කරගත්තේ. ගම් ටිකක් අතරත් තිබ්බුණා මේ ඒ වගේම මේ හරි උඩු මේ එකක් එන්නේ. ඉතින් ගිලත් චුට්ටක් පිච්චුණා. අද දවස හරිම විඩාවරයි. ඒ වුණාට මේ වැඩේ අවසානයේ හරි ලස්සනයි සුන්දරයි යාළුවනේ. රැඳිලා ඉන්න මාත් එක්ක ඔබ තා චුට්ටම වෙලාවකින් ඔයාලට මේකේ අවසානය බලා ගන්න පුළුවන් වෙයි. දැන් ඔන්න ඒ වැඩෙත් හරි. බලන්නකෝ ඉතින් අපිට මේ ගොඩක් ගෙදර තියෙන දේවල් පාවිච්චි කරලා මේ වගේ තැනක් ලස්සනට පිළිවෙලට හදාගන්න බැරි කමක් නැහැ. ඉතින් ඔයාලටත් උත්සාහ කරොත් මට වගේම අනිවාර්යයෙන්ම ගෙදරට ලස්සන තැනක් එකතු කරන්න බැරි වෙන එකක් නැහැ. අන්න යාළුවනේ මේකේ අන්තිම ටික එකතු කරගන්න තමයි බොහොම අමාරුනේ. ඒ වුණාට හිමින් සැරේ මේ ඒකත් ගන්න කරගත්තා. ඉතින් ඔන්න ওই විදිහට තමයි මට පහන තියෙන පිරිසිය ලස්සන කරගන්න පුළුවන් උනේ. ඊළඟට යාළුවනේ ඔන්න දැන් ඒ වැඩෙත් හරි. ඊට පස්සේ අපි මේක දැන් දල්වලා දුක්කොරකුත් පත්තු කරලා ඉවර ටික කරන තමයි මම මේ එහෙමින් ලෑස්ති වෙන්නේ. ඉතින් අම්මා මල් ටිකකුත් කඩලා තියලා තිබුණා මෙතනින්. මොකද මේ මග දෙද්දි රෑ වුණා. මේ මල් ටිකකුත් කඩලා තියලා තිබුණා අම්මා. ඔන්න යාළුවනේ මේ ඊට පස්සේ මම මේ අනිත් එක කියන්න ඕනේ යාළුවනේ. ඉතින් මේ ලොකු වියදමක් දරුවේ නැහැ මේ වැඩ ටිකට. පොඩි වියදමක් ගියා. ඉතින් පොඩි දේවල් ගේන්න වුණා තමයි. ඒ වුණාට මේ හරිම ලස්සනට පිළිවෙලට වැඩේ සිද්ධ වුණා. ඒක නිසා ඉතින් මට මේ මාර්ම සතුටක් දැනුණා මේක අවසානයේ. මම හිතන්නේ මගේ අතින් පළවෙනි වතාවට මේ කරගත්ත ලස්සන නිර්මාණයක් කියලා හිතන්න පුළුවන් මට. මේක ඉතින් ඇත්තටම කොහෙන්වත් දැකපු දෙයක් නෙමෙයි. මට හිතිලම තමයි
මේ විදිහට මම මෙතන ලස්සනට හදාගත්තේ. මොකද උදේ පාන්දරම ගාඩ් එකේ වැඩ ටික කළා, බින්දුල් අතු කාලා ඒ වැඩ ටික ඔක්කොම කළා. ඊළඟට මම දුවගෙන එන්න මෙතෙන්ට. ඉතින් මෙතන බුදු පහන පත්තු කරලා හඳුන් කෝරක් අහලා අනිවාර්යෙන්ම ඒ වැඩ ටික කළා. තමයි මම ඉතුරු රාජකාරී ටිකට බහින්නේ. සරලව කිව්වොත් ඔන්න යාළුවනේ බලාගන්න පුළුවන් වේවි මේ මෙතන තියපු මේ බුදු කුටියත් ලස්සන මේ ලයිට් එලියක් තියෙනවා. ඉතින් ඔහොම නැතිලා ඉන්න යාළුවනේ තා චුට්ටයි. අද අම්මා මේ ගෙනල්ලා තියලම තිබුණා මේ හඳුන් කූරක්. ඉතින් ඒක පත්තු කරන්න ඕන කියලා එක යුද්ධයයි. ඒක පත්තු කරලා ආයෙම නිවල ගහලා තිබුණා මේ අපේ මෙතුත් එක වැඩක් ගන්න. ඉතින් හැමදේටම කඩියාගේ එනවා කියන හැමදේමත් කරනවා. ඉතින් ඒ අතින් නගයා හොඳයි. ඒ උනාට ඉතින් චුට්ටක් විසේ. ඔන්න ඊළඟට මම හඳුන් කූරකුත් පත්තු කරගත්තා. ඉතින් යාළුවනේ මේ ඔන්න බලන්නකෝ අවසානේ ඔන්න ඔය විදිහට තමයි මට බලාගන්න පුළුවන්. අර පැත්තෙන් පේන මල් කිරිත්ත මම ටිෂු පේපර් වලින් හදාගත්ත එකක්. ඊළඟට ඔය ඉල්ලලා තියෙන පහ කඩුවේ ගහලා තියෙන පොල් කටු ඒවා මගේ අතේම මම ලස්සනට නිර්මාණය කරගත්ත ඒවා. ඉතින් අවසානයේ හරිම ලස්සන වුණා යාළුවනේ. හිතන වෙන තරක් විදිහට මම දැක්කේ මගේ ගෙදර මෙන්න මේ වගේ තරක්. ඉතින් ඇත්තටම හරි සන්තෝසයි මට. ඔයාලටත් උත්සාහ කරොත් මේ වගේ දෙයක් ලස්සනට හදාගන්න පුළුවන් කමක් අනිවාර්යයෙන්ම තියෙනවා. බැරි නැහැ. හැමදේටම උත්සාහ කරන්න ඕන. උත්සාහය තමයි වඩා වටින්නේ. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි අවසාන නිමාව මට ඔයාලට පෙන්නන්න පුළුවන් කමක් ලැබුණේ. ඉතින් යාළුවනේ තාම මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම මම සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න කියලා ගොඩාක් ආදරයෙන් මේ වෙලාවේ ඔයාලට මතක් කරනවා. වෙනද වගේම සවුන්ඩ් එක පොඩ්ඩක් අවුල් නැති එක වැඩි හිතන්න එපා යාළුවනේ. ඇත්තටම හරිය අමාරු අවස්ථාවක තමයි මේක සවුන්ඩ් රෙකෝඩ් කරේ. මොකද මේ සෑහෙන මට මේ වෙලාවේ අසනීප තත්ත්වයක් තියෙනවා උඩ මිරිස්සාව. එහෙනම් යාළුවනේ අද ටිකකින් ඉඳන් ඔයාලා හැමෝටම සරණයි. සතුටින් පරිස්සමින් ඉන්න.